Hello everyone. ඉතින් කොහොමද ඔයාලට අපි අදත් අලුත් ලෙසන් එකක් අරන් ආවා. ධාමාත්මක දෙයක් ලෙසන් එකක් අපි අද කරන්නේ. ඉතින් ඔයා අදම අපේ channel එකත් එකතු වෙන අලුත් කෙනෙක් නම් ඉතින් අපි කියන මුලින්ම channel එක subscribe කරගෙන යන්න. ඒ වගේම like එකක් දාලා comment එකක් දාලා තවත් කෙනෙකුට බලන්න share කරගෙන යන්න කියලා ආරාධනා කරනවා. ඉතින් අපේ channel එකේ පරණ lessons තියෙනවා. ඉතින් අලුත් අයට බලලා ඒවත් ඉගෙන ගන්න පුළුවන්. ඊට අමතරව ඔයා මේවා daily practice කරන්න කියලා අනිවාර්යෙන් මම කියනවා. එහෙම නැතුව අට ඉංග්‍රීසි ටික හදාගන්න අමාරුයි. ඉතින් අද ඊටාම වැදගත් lesson එකක් කරන්න යන්න තියෙනවා. වචන දෙකකින් කොහොමද ඔයාගේ අදහසක් කියන්නේ? අපි කියන්නේ වචන දෙකක් ඇති ගොඩ යනවා නම් කියලා. අන්න එහෙම එකක් තමයි අද කරන්න යන්නේ. ඉතින් අපි අද එහෙනම් lesson එකට යමු. right. අපි හොඳටම පරක්කුයි කියලා කොහොමද කියන්නේ? Too late. Too late. හරි? බොහෝ දුරට ඉවරයි. බොහෝ දුරට ඉවරයි. මොකක් හරි වැඩක් අපින් අහුවොත් කවුරු හරි මේක කරලා ඉවරද කියලා බොහෝ දුරට ඉවරයි කියලා අර උත්තර දෙන්න පුළුවන්. Almost done. Almost done. මේක ස්පීකින් වලදී ඒ වගේම ටෙක්ස්ට් කරන්නත් යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ වාට කාට හරි මැසේජ් එකක් ටෙක්ස්ට් එකක් යවන්න ඕන නම් මේ වගේ වචන දෙකේ ඒ phrases භාවිතා කරන්න පුළුවන්. right? සූදානම් වෙනවා. මේ තාම සූදානම් වෙමින් ඉන්නේ කියලා කියන්නේ කොහොමද? සූදානම් වෙමින් ඉන්නේ. Getting ready. Getting ready. පටන් ගත්ත විතරයි. ඔන්න තව කවුරු හරි වාගෙන් අහනවා මෙන්න මේ වැඩේ පටන් ගත්තේ නැද්ද තාම? නැත්නම් පටන් ගත්තද කියලා අහනකොට අපිට කියන්න පුළුවන් just started. Just started. right? මහන්සියක් දැනෙනවා. එංගට ඔයාලට මහන්සියක් හිමි දැනෙන වෙලාවකට මේ phrase එක use කරන්න පුළුවන්. Feel tired. Feel tired. right? ඔන්න ඔයා ගොඩක් busy. කවුරු හරි ඔයාලට එක call කරනවා එහෙම කතා කරන්න උත්සාහ කරනවා කියලා හිතන්නකෝ. එතකොට ඔයාලට quick message එකක් දාන්න පුළුවන්. very busy. very busy කියලා නේද? ඔයාලට කතා කරනකොටත් මේක use කරන්න පුළුවන්. right. සූදානම් නැහැ. ලෑස්ති නැහැ. Not ready. Not ready. Okay? ඔන්න ඔයාලට කවුරු හරි හිතන්නකෝ call කරනවා කියලා. අර මං කලින් කිව්ව example එක දුන්න එකක් දාන්න පුළුවන්. එතකොට ඔයාලට කියන්න පුළුවන් ඔයා එක්ක meeting එකක ඉන්නේ. නැත්නම් වෙන සාකච්ඡාවක ඉන්නේ වෙන වැඩක ඉන්නේ. එයාට අපි දාන්න පුළුවන් call later. call later. පස්සේ කතා කරන්න. පසුව අමතන්න කියලා පුළුවන් කියන්න. ඒ වගේම ටෙක්ස්ට් එකක් දාන්නත් පුළුවන්. අදහසක් නැහැ. අදහසක් නැහැ. මොන දැන් ඔයත් එක්ක තව කවුරු හරි කතා කරගෙන ඉඳිවට කියනවා අහන ඔයගෙන් මෙන්න මේක ගැන මොකක් හරි ඔයාලට අදහසක් තියෙනවද? හිතන්නකෝ දේශපාලනය ගැන මොකක් හරි අදහසක් තියෙනවද කියලා අහනවා. No idea. No idea. ඔයාලට අදහසක් නැත්නම් අපිට කියන්න පුළුවන් no idea කියලා. right? ඊළඟට ඔන්න ඔයාලට මෙන්න මේ වගේ අවස්ථාවකදී මේ phrase එක use කරන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ කියලා අපිට මොන හරි දෙයකට කියන්න වෙනවනේ. සමහර අවස්ථාවල කියන්න වෙනවා. එතකොට ඒ වගේ වෙලාවකට ඔයාලට කියන්න පුළුවන් no problem. No problem කියලා use කරන්න පුළුවන්. right. සද්ද නැතුව ඉන්න. සද්ද කරන්න එපා. නිහඬ වෙන්න. අන්න ඒ වගේ වෙලාවට keep quiet. keep quiet කියන phrase එක use කරන්න පුළුවන්. right? මේවා පොඩි බබාලා එක්ක use කරන්න පටන් ගන්න ඒගොල්ලන්ට ගැළපෙන විදිහට තෝරලා බේරලා. එතකොට ඒගොල්ලෝ වටේ පිටියේ ඉන්න අයට මේක යනවා. ඔයත් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා. වටේ ඉන්න අයටත් උගන්වන ගමන්. එතකොට අනිත් අයට ආයාසයක් දරලා උත්සාහ කරලා උගන්වන්න ඕනේ. ඔයා කියන එක ඇහිලා එයාලත් කියන්න පටන් ගන්නවා නේද? right. keep quiet. නිහඬ වෙන්න. okay. අපි යමු. Let's go. Let's go. Why bother? ඇයි කරදර කරන්නේ? Why bother? right? Come early. ඔන්න මේක ලස්සට use කරන්න පුළුවන්. ඔන්න හිතන්න ඔයාගේ කවුරු හරි ඔයාලා ගෙදර ඉන්න යන්නේ. right? එහෙම නැත්නම් උදේ office ගිහපු husband එන්න ගමන් කියලා හිතන්නකෝ. එන්න හදන්න. එහෙම නැත්නම් උදේට ඔයා ඔෆිස් එකට පිටත් වෙලා යනවා නම් අද ගෙදර විශේෂ දෙයක් තියෙනවා කියලා හිතන්න හවස ඉවෙන්ට් එක.
එතකොට අපි කියන්න පුළුවන් අද ටිකක් කලින් එන්න. Come early. Come early කියලා කියන්න පුළුවන්. Right? Work hard. Work hard. Work hard කියන්නේ වෙහෙස මහන්සි වෙලා වැඩ කරන්න. මහන්සි වෙලා වැඩ කරන්න. නේද? දැන් අපිට ඔන්න ශිෂ්‍යයෙකුට කියන්න පුළුවන් මහන්සි වෙලා වැඩ කරන්න. ඒ කියන්නේ මහන්සි වෙලා පාඩම් කරන්න, ස්ටඩි කරන්න. Work hard. exam එක ළඟයි. Please work hard කියලා කියන්න පුළුවන්. right? ඔන්න තව එකක් අපි ස්ටුඩන්ට්ස් ලාටම යූස් කරන්න පුළුවන් එකක් study well. study well. හොඳට පාඩම් කරන්න. හොඳට පාඩම් කරන්න. study well. okay. ඔන්න අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ කියන ෆ්‍රේස් එකට තව එකක් අපිට කියන්න පුළුවන් no worries. no worries. right? මේක දැන් ඔන්න කවුරු හරි වාට කාගේ හරි පොඩි වැරද්දක් වෙලා එයා කියනවා I'm sorry කියලා. එතකොට වාට ප්‍රතිචාරයක් හැටියට no worries, අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. okay කියලා හැම කියන්න පුළුවන්. right? කාලය ඉවරයි. time's up. මෙන්න මේක මේ ෆ්‍රේස් එක මම නම් ගොඩක් ඇහිලා තියෙන පොඩි කාලේ exam තියෙනවනේ අපිට. exam hall එකේ ටීචර්ස්ලා කියනවා 5 minutes more කියලා ඔන්න විනාඩි 5ක් විතර තියෙද්දි කියනවා 5 minutes more කියලා කියනවා. ඊට පස්සේ වෙලාව ඉවර වුණාම එයා කියන ෆ්‍රේස් එකක් තමයි time's up. time's up වෙලාව ඉවරයි කියලා කියනවා නේද? ඔයාලටත් ඒක මතක් වෙන්නේ නැති කියලා මම හිතනවා. right. stay focused. අවධානයෙන් ඉන්න. අවධානයෙන් ඉන්න. ඔන්න දැන් ටීචර් කෙනෙක්ගේම ලෙසන් එකක් කරද්දි හොඳට අහගෙන ඉන්න. අවධානයෙන් ඉන්න කියලා කියනවා. ඔයාට ඇහිලත් ඇති සමහර විට stay focused. stay focused කියලා කියනවා. right? ඔයාටත් ඒක යූස් කරන්න පුළුවන්. තාම නෑ. not yet. තාම නෑ. not yet. right? මොනවාකින් කවුරු හරි අහනවා කෑම කාලාද ඉන්නේ? ඔයාට කියන්න පුළුවන් not yet. තාම නෑ. right. එහෙනම් අපි අද ලෙසන් එක මෙතනින් ඉවර කරනවා. වචන දෙකකින් උනත් කොහොමද කොට යන්නේ කියලා මම ඔයාලට කියලා දුන්නා. ඉතින් පොඩි simple phrases ටිකක් තමයි අද කරේ. ඉතින් මේ ලෙසන් එක තව දිගට තව වචන දෙකේ phrases කරන්න ඕන නම් ඔයාලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. එහෙනම් අපි අද වීඩියෝ එකකින් නවතිනවා. good luck.